මෙවර IPL තරගාවලියේ 7 වන තරගය මීට සුළු මොහොතකට පෙර නිම වුණා. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම හා ලක්නෝ සුපර් කණ්ඩායම් දෙක අතර ආරම්භී මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් සන්රයිසර්ස් හයිදරාබාද් පිතිකරුවන් සිය පන්දු වාර 20 තුල කඩුළු 9ක් දෙවි ලකුණු 190ක් රැස් කිරීමට සමත් වුණා. ආරම්භක පිතිකරු ට්‍රැව්ස් හෙඩ් වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දු 28කදී 4 පාර 5ක් හා 6 පාර 3ක් සමග ලකුණු 47යි. මැද පෙළ ශක්තිමත් කරමින් නිතිෂ් කුමාර් පන්දු 28කදී ලකුණු 32ක්, හෙන්රිච් පන්දු 17කදී ලකුණු 26ක් හා අනික් වර්මා පන්දු 13කදී 6 පාර 5ක් සමග ලකුණු 36ක් ලබා ගනිමින් තරගකාරී ලකුණු පුවරුවක් ගොඩනගූ අතර පන්දු යැවීමේදී ලක්නෝ සුපර් වෙනුවෙන් ෂර්දුල් තාකූර් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් තම පන්දු වාර 4 තුල ලකුණු 34කට කඩලු 4ක් ලබා ගැනීමට සමත් වුණා. අනතුරුව ජයග්‍රාහී ලකුණු 191ක ඉලක්කය හඹා ගිය ලක්නෝ සුපර් පිතිකරුවන් ජයග්‍රාහී ඉලක්කය පන්දු වාර 16යි පන්දු 1කදී තහවුරු කරගත් අතර සුපිරි ඉනිමක් දියත් කළ නිකලස් පුරාන් පන්දු 26කදී 4 පාර 6ක් හා 6 පාර 6ක් සමග වේගවත් ලකුණු 70ක් රැස් කරමින් ජයග්‍රහණයේ නියමුවා වෙමින් ලක්නෝ සුපර් කණ්ඩායමේ ජය තහවුරු කරගනිමින් තරගාවලියේ පළමු ජය එලෙස සටහන් කරගනු ලැබුවා. හෙට දින චෙන්නයි සුපර් කිංස් සමග රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර තරග වැදීමට නියමිතයි. නවතම තොරතුරු සමග නැවත හමු වෙමු. ජයග්‍රාහී දවසක් වේවා ඔයාලා හැමෝටම. සැබෑ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය සර්ව ජන බලය වෙනසක් ඇති වෙනසක් වෙනුවෙන් ගමට වටින වෙනස චින්තක මධ්‍යමගේ මෙවර ප්‍රාදේශීය සභාවට වැඩිම මනාපයෙන් දිනින් දින අලුත් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.